ඔන්න ඉතින් ළමයි හැමෝම අහලා තිබු මැසේජ් එකට රිප්ලයි එකක් කරගෙන මම මේ ආවේ. ගොඩක් අය අහලා තියෙනවා මේක කොහෙද තියෙන්නේ කියලා. ඉතින් මම කලින් දාපු වීඩියෝ එකෙන් දාලා තිබ්බා මේක තියෙන නිට්ටඹුවේ ඔන්න. මේ අහනවා ඉතින් කට්ටිය කොහෙද තියෙන්නේ මෙච්චර මේ ලොකුවට නිට්ටඹුවේ තියෙන්නේ කියලා දාලා තියෙද්දිත් අහනවා. ඉතින් නිට්ටඹුවේ තියෙන්නේ නිට්ටඹුවේ තිලක වර්ධන ටෙක්ස්ටයිල් එකට චුට්ටක් මෙහා අර බෑග් කඩ එහෙම තියෙන්නේ. අන්නේ හරිය මම ඇත්තටම හරියටම තැන කියන්න දන්නේ නැහැ. තිලක වර්ධනෙ චුට්ටක් මෙහා නිට්ටඹුවේ සෙට් එක නම් දන්නවා ඇති බෑග් කඩ තියෙන හරිය. ඉතින් ඕගොල්ලන්ට කැමති විදිහේ කෑමක් මෙතනින් කන්න පුළුවන් කියලා මං හිතනවා. මොකද අපි නම් සිලෙක්ට් කරේ රාමෙන්. අනිත් කෑම ගැන දන්නේ නැහැ. මෙනු බුක් එකක් තිබෙන්නේ නැහැ. එතකොට අපි කැමති විදිහට සිලෙක්ට් කරගෙන අපිටම හදාගෙන කන්නයි තියෙන්නේ. ඉතින් මම නම් මෙන්න මේ රාමෙන් එක සිලෙක්ට් කරගත්තේ. ඔන්න ඉතින් මේකේ තියෙන අඩුම කුඩුම ටික මෙන්න මේ විදිහට මේ භාජනයට දා ගන්නවා. තව දෙයක් කියන්න අමතක වුණා. ටූල්ස් හම්බ වෙනවා. ටූල්ස් කියන්නේ ට්‍රේ එකයි මෙන්න මේ රාමෙන් දාන වාජනේ ඊට පස්සේ ඒක කන හැන්දකුත් නෙමෙයි ඒකට මොකද්ද කියන්නේ නම නම් දන්නේ නැහැ අර කූරු දෙක අන්න ඒක හම්බුණා කොරියන් අය කෑම කන්නේ ඉතින් ඔන්න ඔය විදිහට මේ ටික කපාගෙන දාගෙන මෙතන තියෙනවා මැෂින්ස් ඒ මැෂින් වල දෙකෙන් නම දන්නේ නැහැ මම හිතන්නේ මේක නිකන් අර ලිපක් වෙන්නේ නැති මෙතන එහෙම තියෙනවා තියලා මේකේ තියෙනවා M2 කියලා අයිකන් එකක් අන්න ඒක ක්ලික් කරලා ස්ටාර්ට් දෙන්න තියෙන්නේ ඊට පස්සේ හොට් වෝටර් වැටෙනවා මෙන්න මේ විදිහට හොට් වෝටර් එනවා ඇවිල්ලා මේ තප්පර ගානකින් මේක ඕෆ් වෙනවා අපි නම් මේකට ඇඩ් කරේ චීස් ඕගොල්ලන්ට කැමති දෙයක් ඇඩ් කරන්න පුළුවන් චීස් තියෙනවා එග් තියෙනවා සොසේජස් තියෙනවා අපි චීස් ඇඩ් කරේ මේකේ චීස් එක දාන්න ඕනේ තප්පර 50 එනකොට එයා කිව්වා 50 එනකොට දාන්න කියලා ඒකේ වීඩියෝ කැලක් ගන්න බැරි වුණා ඉතින් චීස් එක තප්පර 50 එනකොට දැම්මා ඊට පස්සේ ඔය විදිහට තමයි අපේ රාමෙන් එක හැදෙන්නේ මෙන්න හැදෙනවා ඉතින් ඔන්න ඔය විදිහට හැදෙනවා ඕක හැදෙද්දි තමයි ඒක හැදෙද්දි තමයි කලින් එකේ නෙමෙයි දාන්නේ අන්න ඒ රාමෙන් එක උණු වෙලා හැදෙන්නේ අන්න ඒ වෙලේ තප්පර 50 එනකොට තමයි දාන්න කියලා කිව්වේ අර චීස් එක ඉතින් ඔන්න ඔය විදිහට ඊට පස්සේ තේරෙන්නේ නැහැ මට නම් මේක මොකද්ද වෙන්නේ කියලා ඉතින් ඔන්න ඔය විදිහට අපිට හදාගෙන කන්ටින්යු ෆස්ට් අත්දැකීම අපි දැන් එහෙනම් එකයි try කරේ ඇත්තට මේක පට්ට රහයි ඒ වගේම තමයි සැරම සැරයි ඉතින් රාමෙන් කාලා තියෙන අය දන්නවනේ රාමෙන් වල රස කොහොමද කියලා රස සහ සැර අපි ගොඩක්ම රස පැත්තට වඩා සැර පැත්ත කතා කරමු හැබැයි අපි කාපු රාමෙන් එක නම් රසයි ගොඩක් අහලා තිනවා අක්කේකට කීයක් ගියාද කියලා රුපියල් 940ක් තමයි ඉතින් ගියේ මේ ඔක්කොටම චීස් එක ඇඩ් කරන්නයි චීස් එකට වෙනම 150ක් යනවා ඒ සේරමට රුපියල් 940යි ගියේ ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න මම දන්නේ නැහැ 940 ඊයේ ඕපනින් එකේ හින්දා අපිට ඔෆර් එකක් තිබ්බද මොනවද කියලා ඉතින් මේගොල්ලෝ කිව්වා අඩුපාඩු තිබ්බොත් සමා වෙන්න කියලා හැබැයි කිසිම අඩුපාඩුවක් තිබ්බේ නැහැ ඇත්තටම රසම රසයි ඉතින් ඔන්න නිට්ටඹු අවටින්න ඔයාටත් මේ සුපිරි අත්දැකීම ගන්න ඕනේ නම් නිට්ටඹු කේ ෆුඩ් එකට යන්න ඒ වගේම තමයි ලංකාව පුරාම මේ වගේ කේ ෆුඩ් තියෙනවා ඉතින් ඒ වයින් කොරියන් රාමෙන් විවිධ ෆ්ලේවර් වලින් try කරලා තියෙන අය අපේ මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා ඒ වගේම තමයි චතුර් නිප YouTube channel එක subscribe කරන්න